QR කෝඩ් එකක් තියෙන කැප් මල්ලි කෙනෙක් හොයාගත්තේ හරි අමාරුයි. එයාපෝට් එකේම පහලක් දන්නේ නැහැනේ. අපි එහෙනම් යන්න ලෑස්තිම නේද? අනේ පුතේ. පුතා දන්නවා නේද අර සිරිපාල ගොයියා? මම හොදන්නේ මොකෝ? ඒගොල්ලන්ගේ හොඳ දුක පිළිහටියක් හම්බුනා. මෙන්න මේකයි. මේකේ ඇති අපූර්ව වගේ විදුණු කෙහෙලා ගියා. මේකයි කර්ම මෙන්න මේකේ කර්ම දීපුතියෝගේ අනේ කොහොම හරි ගෙනියන්න පුතේ. ඒක මොකද මෙච්චර රස දීන කේසෙ පුතේ. ඈ පක්කේ කිව්වේ? හත්තරේ නීකිරි පැමුල් කෙසෙලු ගෙනියන්න. කස්ටමර් එකෙන් අල්ල ගන්නවා. හරියන්නේ නැහැ. නරකද? අර සිරිපාලයාගේ ඉන්නවා කියපු මීහරක අන්දලා ගත්තා. කොහොමද කස්ටමර් එකේ ඉන්න වෙන්නේ කනේ? මෙන්න මගේ ඩෝරිට ආච්චි අම්මා හදපු රසම රස කිරිටොටි ටිකක්. අම්මයි තාත්තයි එක්ක බෙදාගෙන කන්න ඕනේ. ස්තුතියි ආච්චි. Wow, great! You said it perfectly. වෙයි. කොහොමද ෆෝන් එක? Relax. මට දැන් ෆෝන් එක අමතකත් වෙලානේ. You've been without it for like 2 weeks. You'll be fine. Wow, 500 notifications. My phone missed me. එහෙව් මාව හොයනවත් ඇති. මෙලහටත් 911 ගහලා දන්නේ නැහැ. කැබ් එකේ නා වගේ සද්දෙත් ඇහෙනවා. එහෙනම් අපි යමු ලෑස්තිම නේද හොඳටම. පරක් වෙලා වගේ මට හිතෙන්නේ දැන් නම්. අම්මේ අපි එහෙනම් ගිහින් එන්නම් අම්මේ. මගේ රත්තරන් පුතේ. පරිස්සමෙන් ඉක්මනට ඉන්න ඕන අම්මෝ බලන්න. අපේ අම්මා පේනකම් පරිස්සමට ඉන්න ඕන. පරිස්සමෙන් මගේ දුවා. ඔයාලා සියලුම දෙනාට සතුට සෞභාග්‍ය සාමය සැපේ සුබ අලුත් අවුරුද්දක් වේ. We wish you all happy and prosperous Sinhala and Tamil New Year. එහෙනම් අපි යන්නේ. අපි ගිහිල්ලා Sometimes we think technology keeps us together. For the strongest connection, we don't need Wi-Fi or internet. You just need time and sometimes a little Sinhala Talk to your parents. Talk to your grandparents. and learn their stories. On this trip, I learned something important. That family time is better than screen time. And learning Sinhala is actually pretty cool. But next time, I'm bringing best friend. Because me and that cockroach will never be friends.